Hi, welcome to RI Trade and Products. ඉතින් හැමදාම වගේ ඔයාලට හොඳම products අරන් එන්නේ resin නිර්මාණ සඳහා වගේම අනිත් craft සඳහාත් හොඳම products අරන් එන RI Trade and Products ඉතින් අද අරන් ආවා පැය 4න් unmold කරන්න පුළුවන් resin එකක්. මාරු නේද? පැය 4න් unmold කරන්න පුළුවන් නම් කොච්චර වැඩක් කරන්න පුළුවන්ද? ඉතින් අපි බලමු මම සම්පූර්ණ වීඩියෝ එකක් අද අරන් එනවා මේ පැය 4න් unmold කරන්න පුළුවන් resin එක ගැන. මුලින්දම්ම ඉතින් ඔයාලට පේනවා මේ රෙසින් එකත් දෙකට එක අනුපාතය තමයි ගන්න ඕනේ. අපේ පැය 24 රෙසින් එක වගේම තරාදියෙන් තමයි මෙෂර් කරලා ගන්න ඕනේ ඔයගොල්ලෝ. හැබැයි පැය 24 අනුපාතයේ රෙසින් එකේ හරියටම දෙකට එක අනුපාතය පොඩ්ඩක්වත් වෙනස් වෙන්නේ නැතුව ගන්න ඕනේ. හැබැයි මේ රෙසින් එකේ එහෙම ප්‍රශ්නයක් නැහැ. ඉක්මනට කියෝ වෙන හින්දා ඔයාලට පොඩ්ඩක් ග්‍රෑම් දෙකක් විතර එහෙට මෙහෙට වුණාට ප්‍රශ්නයක් නැහැ. හරි දැන් ඔයගොල්ලෝ දැක්ක මම මේ වීඩියෝ එක පටන් ගනිද්දී ඔයගොල්ලන් ටයිම් එක පෙන්නුවා 12:59යි. ඒ කියන්නේ දවල් 1යි වගේ තමයි දැන් වෙලාව. ඔතන එහා පැත්තේ පේනවා. ඉතින් මම කහ අටින් දාගෙනලා තියෙනවා. ඒක මට වීඩියෝ කරගන්න බැරි වුණා. මම මේ වීඩියෝ එක කරන්න කලින් තමයි ඒ කියන්නේ මේ වෙලාවෙම කලින් තමයි මම ඒක පොඩ්ඩක් දාලා බැලුවේ. ඉතින් එතකොට ඒකත් මේ වෙලාවෙම වගේ අපි හිතමුකෝ 12:50 වෙද්දි වගේ මම හදන්න පටන් ගත්තයි කියලා. පොඩ්ඩක් ඒකත් මතක තියාගන්න මේ වීඩියෝ එකේ අන්තිමට යද්දි. එතකොට මම දැන් මේ වීඩියෝ එක පටන් ගනිද්දී ඔයගලන්ට මේ පෙන්නන්නේ දවල් 1ට මම රෙසින් ආර්ට් එක කරන්න පටන් ගත්ත වෙලාව. ඉතින් මම රෙසින් එකෙන් ග්‍රෑම් 10ක් වෙන දාගත්තා. හාර්න් එකෙන් ග්‍රෑම් 5ක් වෙන දාගත්තා. ඉතින් මික්ස් කරනවා. මේක ගොඩ වෙලා මික්ස් කරන්න අවශ්‍ය නැහැ. විනාඩියක් මික්ස් කරත් හොඳටම ඇති. මම මේ ගත ප්‍රමාණයත් එක්ක මම ඔයාලට කරලා පෙන්නන්න හදන ආර්ට් එකට ආර්ට් එක නෙමෙයි මෙතන වැදගත් රෙසින් එක. ඒනට මගේ අද මම කරන ආර්ට් එකට කලර්ස් දෙකක් පාවිච්චි කරන හින්දා මම වෙන කප් එකකට අපහු අරගත්ත ග්‍රෑම් 5ක් වෙනම අනිත් කප් එකේ ග්‍රෑම් 10ක් වෙනම. ඉතින් මම කලර්ස් දාලා ආයෙ ටිකක් මික්ස් කරගත්තා. මම solid liquid colors තමයි මෙතනදී පාවිච්චි කරන්නේ. ඔයගලන්ට RI Trade and Products එකෙන් මේ මම මේ පාවිච්චි කරන solid liquid colors අරගන්න පුළුවන්. හොඳයි දැන් අපි බලමු මේක මෝල්ඩ් එකට දාගෙන මම අද මේ කරන ඔයගලන්ට කරලා පෙන්නන එක ලේයර්ස් 4කට වගේ මම කරලා පෙන්නන්නේ. ඉතින් මට ග්‍රෑම් 15ක් තමයි මම හදාගත්තේ. ඉතින් මේ අකුරු 4ට තමයි මට රෙසින් දාගන්න පුළුවන්. මේ මම ෆස්ට් ලේයර් එක දැන් දාගන්නේ. ඒ වගේම කියන්න ඕනේ මේ රෙසින් එක ඔයගලන්ට එක සැරේ හදාගන්න පුළුවන් ග්‍රෑම් 20ක් වඩා අඩු ප්‍රමාණයක් ඊට වඩා වැඩි ප්‍රමාණයක් මේ රෙසින් එක එකපාර ඔයගොල්ලෝ හදන්න යන්න එපා. මොකද ඉක්මන් රෙසින් එක ඔයාලා මික්ස් කරන රෙසින් එක. ඒ කියන්නේ රෙසින් හાર્ඩ්නර් දෙක මික්ස් කරාට පස්සේ එන ක්වොන්ටිටි එක වැඩි නම් ඒක ඉක්මනටම කප් එකේදීම හાર્ඩ් වෙනවා. දැන් ඔයාලා වෙලාව දැක්ක 2:50යි වෙලාව. ඒ කියන්නේ 3යි. දැන් පැය දෙකකට ආසන්න කාලයක් ගත වෙලා තියෙන්නේ. ඇත්තටම මෙච්චර වෙලා ඉන්න ඕනේ නැහැ. පැයෙන් සෙකන්ඩ් ලේයර් එක දාන්න පුළුවන්. මම පොඩ්ඩක් වැඩ ඉවර කරලා එද්දී පොඩ්ඩක් කාලය ගියා. ඉතින් පැය දෙකක් යද්දී ඔයාලා දකින්න ඇති මේ රෙසින් එක වේරිලා තිබ්බා. මම අල්ලලත් පෙන්නුවා ඔයගලන්ට වීඩියෝ එකේ. ඉතින් අතේ ගෑවෙන්නේවත් මොනවත් නැහැ. පැය දෙකක් යද්දී වේරිලා තියෙනවා රෙසින් එක. ඊට පස්සේ මම මගේ පොඩි ආර්ට් එකක් කරගන්න මම UV රෙසින් එක ඇඩ් කරගත්තා. UV රෙසින් එක මේ වෙනකොට මම මේ වීඩියෝ එක කරන දවස් වෙනකොට RI Trade and Products අපේ ස්ටොක් එකේ තියෙන්නේ ග්‍රෑම් 10 විතරයි. ඉතින් ඔයගොල්ලන්ට අපෙන් ගන්න පුළුවන් ග්‍රෑම් 10. මම මේ පොඩි කප් එකකට UV රෙසින් එකෙන් ටිකක් දාලා solid liquid white color එකෙන් දාලා ඒකට කලර් එකක් ඇඩ් කරලා තියෙනවා. ඉතින් මගේ පොඩි ආර්ට් එක කරන ගමන් ඉතින් මම හිටියේ ග්‍රෑම් 20ට වඩා ඔයාලා එක සැරේ හදාගන්න එපා. ඉතින් UV රෙසින් එක ගැන දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් UV රෙසින් එක UV ලැම්ප් එකෙන් තමයි කියෝ වෙන්නේ. විනාඩි 2කින් කියෝ කරගන්න පුළුවන් මේ මම පෙන්නන විදිහට. ඉතින් මම මේ අකුරු 4ම මේ විදිහට කරගන්නවා. මේ වීඩියෝ එකෙන් මම සම්පූර්ණ ඔක්කොම එකින් එකටම කියෝ කරගන්න එක පෙන්නන්නේ නැහැ. හරි. දැන් වෙලාව
3.5යි. දැන් මම සෙකන්ඩ් ලේයර් එක දාගන්න තමයි මේ හදන්නේ. අර කලින් විදිහටම මම කප් එකක් තියලා ඒකට අලුතින් රෙසින් දාගන්නවා. ඒත් මම මේ අවස්ථාවේ ග්‍රෑම් 15ක් වගේ ප්‍රමාණයක් තමයි හදාගන්නේ. ඉතින් මේ රෙසින් එක ඉක්මනින් කියෝ වෙන හින්දා මේ රෙසින් එකේ තියෙන විශේෂත්වය තමයි ඔයගොල්ලෝ ගන්න පරිමාව වැඩි වෙන තරමට මික්ස් එකේ පරිමාව වැඩි වෙන තරමට එයා ඉක්මනටම හાર્ඩ් වෙන්න බලනවා. ඒ කියන්නේ මේ රෙසින් එක හොඳ ගොඩක්ම කීටැක් වගේ එතකොට ෆයිනල් ලේයර් එකට වගේ ගන්න තමයි ගොඩක්ම මේ රෙසින් එක හොඳ. ඔයාලා මේ මගේ වීඩියෝ එක යන අතරතුරේ බලන්න හොඳට කප් එකේ එයා බබල්ස් එන්නේ නැහැ කොච්චර මම මික්ස් කරත්. මම වෙනම ඒක කොටසකින් හොඳට පැහැදිලිව පෙන්නනවා මේ වීඩියෝ එකේ ඉස්සරහට. මට මෙතනදී ඒක කරගන්න අමතකුණා ඒක ඔයගොල්ලන්ට පැහැදිලිව පෙන්නන්න. නැත්නම් මම වෙනම වීඩියෝ එකකින් ආයෙක අරන් එන්නම්. ඉතින් එයා බබල්ස් එන්නේ නැහැ මේ ඉක්මනටම කියෝ කරන රෙසින් එකක් වුණත් මම සෙකන්ඩ් ලේයර් එකට රතු පාට පොඩ්ඩක් අඩුවෙන් අරගන්න. ඉතින් ඒකට මම solid liquid red එක වගේම solid liquid white එක use කරනවා. white එක මම පොඩ්ඩක් වැඩිපුර use කරන්න. මට පාට පොඩ්ඩක් ගොඩක් අඩු කරගන්න ඕන හින්දා අනිත් එකට මම කිසිම කලර් එකක් දැම්මේ නැහැ. ඒක ක්‍රිස්ටල් ලුක් එකටම තිබ්බා. පල්ලෙහා කොටස ආර්ට් එකේ පල්ලෙහා කොටස මම ක්‍රිස්ටල් දාලා උඩ ටිකට විතරක් මම පාට අඩු කරගත්ත. තද පාට අඩු කරගත්ත රතු පාට ඇඩ් කරගත්තා මේ විදිහට. ඉතින් ඔයගොල්ලන්ට තව දෙයක් කියන්න ඕනේ මේක මේ මම වීඩියෝ එකේ අන්තිමට ඒක ඔයගොල්ලන්ට පැහැදිලි කරලා පෙන්නනවා. රෙසින් එක ඔයාලට දාන්න පුළුවන් උපරිම උස මට්ටම. ඒ කියන්නේ ඔයාලගේ thickness එක මිලිමීටර 8කට වඩා වැඩි කරන්නත් එපා. ඇයි කියලා මම වීඩියෝ එකේ අන්තිමට ඔයාලට පෙන්නන්නම්. දැන් මම හදලා ඉවරුනේ 3යි කාලට විතර. මට මෙතනත් වීඩියෝ කොටසක් කරගන්න බැරි වුණා. මං ආයේ අර දැන් 4:00 වෙලාව මං කලින් රතු පාට සුදු පාට එක මික්ස් කරලා දාපු රතු පාට දාගෙත්තේ දාලා ඉවරුනේ 3යි කාලට විතර. දැන් 4:00යි. එතකොට ආසන්න වශයෙන් පැයකට වැඩි කාලයක් ගිහිල්ලා තියෙනවා. ඉතින් මගේ රෙසින් එක වෙල්ලා තියෙනවා. ඔයගොල්ලෝ දැන් දකින්න නැති ඔයගොල්ලෝ මම D අකුර පොඩ්ඩක් උස්සලා පෙන්නුවා. මම ඒක කලින් ඔයගොල්ලන්ට කිව්වා 12 එකට කලින් තමයි මම ඒක දැම්මේ. මට ඒ කොටස වීඩියෝ කරන්න බැරි වුණා කියලා. දැන් මම වෙලාව පෙන්නුවා මේ කොටස පටන් ගන්න කලින් 4:00යි. ඒ කියන්නේ පැය 3:00ක් වගේ කාලයක් තමයි ගිහිලා තියෙන්නේ. ඔයාලට දකින්න ඇති ඒක අන්මෝල්ඩ් කරන්න පුළුවන් මට්ටමේ තියෙනවා. ඉතින් මම ආයේ තව UV රෙසින් මං හදාගත්තු එක ඉතුරු තිබ්බා. ඒකෙන් තව සුදු පාට ආර්ට් එකක් මං කරගත්තා. ඊට පස්සේ ඒකත් මං UV ලැම්ප් එකෙන් කියෝ කරගත්තා. ඒක මං සම්පූර්ණ ඔක්කොම අකුරු 4ම කියෝ කරගන්න විදිහ වීඩියෝ එකේ පෙන්නුවේ නැහැ. එක අකුරකට විතරයි මං ඒක වීඩියෝ එකේ පෙන්නුවේ. ඊට මං ආපහු මගේ රෙසින් මික්ස් එක හදාගත්තා. පොඩ්ඩක් මං ස්පීඩ් කරලා තියෙන විනාඩියක් වගේ මික්ස් කරාම ඇති හොඳටම. ඒකත් මං කප් දෙකකට දාගත්තා. මට එකක් ක්‍රිස්ටල් තියාගන්න ඕනේ. අනිත් එකට මම කලර් එකක් ඇඩ් කරනවා. නෑ එකත් solid liquid red කලර් එක ඇඩ් කරනවා. ඉතින් කලින් වගේම දැන් මන්ට මතක විදිහට මේ තුන්වෙනි ලේයර් එක තමයි මම මේ දාන්නේ. ඉතින් ක්‍රිස්ටල් හදාගත්ත ටිකක් මගේ ඉතුරු වුණා. මම ඒක මෙහෙම මේ අනිත් අකුරු වලට දාලා ඔයාලට අන්තිමට පෙන්නන්නම්. හරි ඒක දැන් මම ආයේ තව පැයකින් ඇවිල්ලා තව අන්තිම මගේ ෆයිනල් ලේයර් එක දානවා. දැන් වෙලාව 5:00යි. ඉස්සෙල්ලා 4:00ටනේ පටන් ගත්තේ. ඕන බලන්න 5:00ට මගේ අතේ ගෑවෙන්නේ නැහැ පොඩ්ඩක්වත් රෙසින්. පැයකින් මේක හොඳටම වේරිලා තියෙනවා. දැන් මං ආපහු රෙසින් එකක් හදා ගන්නවා.
ටිකක් ඒක මම ග්‍රෑම් 15ට වඩා වැඩිපුර ගන්න තමයි හිතාගෙන ඉන්නේ. මොකද මට ක්‍රිස්ටල් දාලා තනි අකුරක් හදලා ඔයාලට පෙන්වන්න ඕනේ. කලර්ස් ඇඩ් නොකර. ඒ හින්දා මම ටිකක් වැඩිපුර ක්‍රිස්ටල් එකෙන් හදා ගන්නවා. දැන් අපි වීඩියෝ එක පටන් ගත්තේ දවල් 1ට. දැන් වෙලාව 5:00යි. මේ වෙනකොට ලේයර්ස් 3ක් දාලා මේ 4 වෙනි ලේයර් එක තමයි දාන්නේ. ඔයගලන්ට මම වීඩියෝ එකට ලං කරලා පෙන්නුවා කිසිම බබල් එකක් තිබ්බේ නැහැ. එච්චර වෙලත් රෙසින් එක සම්පූර්ණයෙන්ම ක්ලියර්. ඒ වගේම ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න මේ රෙසින් එක දාන්න පුළුවන් මිලිමීටර 8ක් විතර උසකට. දැන් බලන්න මම මේ I අකුර සම්පූර්ණ පිරෙන රෙසින් එක දානවා. මම හේතුව පැහැදිලි කරනම් අන්තිමට. දැන් M අකුරෙන් භාගයක් වගේ උසකට තමයි රෙසින් ටික වැටෙන්නේ. හරි. දැන් අපි 21යි කියන්නේ රෑ 9යි වෙලාව. දැන් මම මේ ඔක්කොම අන්මෝල්ඩ් කරන්න තමයි හදන්නේ. මේ D අකුර අපි 12ට කලින් දැම්මේ. ඒක දැන් ගොඩක් වෙලා ඒක තිබුණා. දැන් මේ K අකුර ෆයිනල් එක මේ අනිත් අකුරු හැම එකකටම ෆයිනල් එක අපි අන්තිමට දැම්මේ 5:00ට. ඉතින් දැන් රෑ 9යි කියන්නේ පැය 3:00ක් තමයි ගෙවිලා තියෙන්නේ. ඉතින් අනිත් අකුරුත් ෆයිනල් එක දැම්මේ එතකොට හවස 5:00 වෙද්දි බලන්න හොඳට වේරිලා තියෙනවා. නැවෙන්නේ කරන්නේ නැහැ. ඔයගොල්ලෝ හොඳට බලන්න මේ I අකුර ක්‍රිස්ටල් දාපු I අකුර මම එක වීඩියෝ එකේ අන්තිමට විස්තර කරන්නම්. මේ අකුරු ඔක්කොම ලේයර්ස් 4ක් දාලා දවල් 1 ඉඳන් රෑ 9 වෙනකන් රෑ 9 වෙද්දි සම්පූර්ණයෙන්ම වැඩ ඉවර කරගන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝට ලොකු ඕඩර් එකක් දෙන්න තියෙනවා නම් එහෙම හදිසි ඕඩර් එකක් දෙන්න තියෙනවා නම් ඒ වගේ වෙලාවලට ගොඩක් වාසි මේ රෙසින් එක. අපි බලමු මේ M අකුරත් අන්මෝල්ඩ් කරලා. M අකුර වැඩි උසට දැම්මේ නැහැ. ඔය අර මෝල්ඩ් එකේ දින ඩස්ට් එකත් එක තමයි පේන්නේ. ක්‍රිස්ටල් ලුක් එකක් තියෙනවා. මේ රෙසින් එක කියෝ වෙන්න පටන් ගන්නෙ උඩම ලේ එක. টොප් ලේ එක තමයි මුලින්ම කියෝ වෙන්න පටන් ගන්නෙ. ඒ කියන්නේ වාතයත් එක්ක ගැටෙන පෘෂ්ඨය තමයි මුලින්ම කියෝ වෙන්නේ. එතකොට එයා උඩ දැන් මේක රත් වෙනවා ගොඩක්. ඒකත් විශේෂයෙන්ම කියන්න ඕනේ මේ රෙසින් එක ගොඩක් රත් වෙනවා. රත් වෙන හින්දා මේ අපි දන්නවනේ වතුර උනත් රත් වෙද්දී බුබුලු දානවනේ. ඒ process එකේදී එයා බබල්ස් ඇති වෙන්න පටන් ගන්නවා. ඉතින් බුබුලු පටන් ගන්න යටම ලේ එකෙන් නම් උඩට බුබුලු එන්නේ. උඩ රත් වේලුණාට පස්සේ උඩ හાર્ඩ් වෙන්න පටන් ගත්තට පස්සේ බුබුලු වලට උඩට යන්න බැරුව උඩින් පිට වෙන්න බැරුව එයා යට ලේ එකේ එහෙම්මම හිර වෙලා ඉන්නවා. දැන් මේ I අකුරේ වෙලා තියෙන්නේ ඒ වගේ දෙයක් තමයි. ඒ හින්දා තමයි මෙච්චර මේ උස M අකුරේ උසයි I අකුරේ උසයි බලන්න I අකුරේ වගේ ඝනකමකට රෙසින් දාන්න මේ රෙසින් එක සුදුසු නෑ. ඊට වඩා අඩු අපි රෙකමන්ඩ් කරන්නේ නම් මිලිමීටර 8 තමයි උපරිම රෙසින් දාන්න මේ රෙසින් එකෙන්. ඉතින් මේ තියෙන්නේ ඒ රෙසින් එකෙන් හදපු අයිටම් එකක්. පැය 4න් අන්මෝල්ඩ් කරන්න පුළුවන් අපේ අලුත්ම රෙසින් එක.